ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන්න සූදානම් නම් ඔවුන් ISP හෝල්ඩර්ස්ලත් එක්ක එකඟ වෙච්ච ගිවිසුම අපි සතුටු වෙනවා. මොකද ඔබලා කිව්වා ඒ ගිවිසුම වෙනස් කරනවා. DSA එක වෙනස් කරනවා. නමුත් ඒ කිසි දෙයක් කරේ නැහැ. අපි දණ්ඩ දෙයක් තමයි අලුත් ආණ්ඩුව පත් වුණයින් පස්සේ IMF එක ඇවිල්ලා සාකච්ඡා කරාම විනාඩි කිහිපයකින් රජය පිළිගත්තා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් එකඟ වූ ණය ප්‍රතිහත කිරීමේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම කරගෙන යනවා කියලා. අද මම කියනවා ඔබට ගරු කතානායකතුමනි කිසිම වෙනසක් අංශු මාත්‍රයක වෙනසක් $1 වෙනසක් කරේ නෑ මේ ආණ්ඩුව. ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වුණා. ඉතින් අපි ඉල්ලා සිටිනවා දැන් වැඩේ ඉවරයිනේ. දැන් මාකට් සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් මෙතන නෑනේ. යෝජනා ඔබලා එකඟ වෙච්ච ISP හෝල්ඩර්ස්ලත් එක්ක අත්සන් කරපු යෝජනාව පුළුවන් නම් ඉදිරිපත් කරන්න. එක දෙක අපි ජපානයේ චීනේ පැරිස් ක්ලබ් එක නොන් පැරිස් ක්ලබ් රටවල් සමග බයිලැටරල් එග්‍රීමන්ට් වලට එකඟ වුණා. දැන් ඊයේ මම දැක්කා චීනේ තානාපතිතුමා කියලා තියෙනවා චීනෙට මේ ණය ප්‍රතිහත කිරීම නිසා ඩොලර් බිලියන 7ක පාඩුවක් සිද්ධ වුණා කියලා. ඕනේ ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය මත කරපු දෙයක් හැටියට ඕන් එක කියලා තිබුණා. ඒක අපි අතිශයින්ම වැදගත් දෙයක්. අපි ඒක කෘතඥතාවය අපේ පුද කරන්න කැමති. ඉන්දියාවත් අපිට එහෙම කරා. අනිත් රටවලුත් අපිට අවශ්‍ය වෙලාවේදී ඒ සහයෝගය දුන්නා. මේ කවුද ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මේ IMF එකේ ප්‍රධානියා ගරු ජනාධිපතිතුමත් එක්ක මීටිමක් තිබ්බා මේ මාසේ 9 වෙනිදා. එතකොට මම මේ උපුටා දක්වන්නේ මේ මොකද්ද නිවුස් ෆස්ට් එකේ දීපු මේ ප්‍රෙස් රිලීස් එක. මෙන්න මෙහෙම දෙයක් කියනවා. So my very first message to you Mr. President මගේ ප්‍රථම පණිවිඩය ඔබට ගරු ජනාධිපතිතුමනි is bravo බ්‍රාවෝ. දැන් බ්‍රාවෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් වැඩක් අතිශයින්ම හොඳට කරොත්. එතකොට IMF එකේ ප්‍රධානියා ගරු ජනාධිපතිතුමාට කියන පළවෙනි දේ තමයි බ්‍රාවෝ. Congratulations for what you have achieved. හොඳයි. දැන් එතෙන්දී අපි මෙතන උත්සාහ කරන්නේ නැහැ කියන්න මේ IMF වැඩෙන් එළියට යන්න කියලා. එහෙම කුහකයෝ නෙවෙයි අපි. ඇත්ත වශයෙන්ම මට හොඳට මතකයි IMF එකට යන්න කියලා ඉස්සෙල්ලම කිව්වෙත් අපි 2021 සමා වෙන 2020 මට බ්‍රාවෝ කිව්වද නැද්ද කියන එක වෙනම කතාවක් ගරු සභානායකතුමනි. මම ඒක වෙනම බලා ගන්න. මම කියන්නේ මම නෙවෙයිනේ ඔබ. දැන් ඒක තමයි මම කියන්නේ. දැන් සුනිල් හඳුන්නැති ගරු මගේ මිත්‍රයා කියනවා හර්ෂා ඔළුවෙන් හිටගෙන කිව්වා එයා කියන දේ අපි කරන්නේ නැහැ කියලා. තේනයි. දැන් එහෙමනම් ගරු සභානායකතුමා කියනවා මට බ්‍රාවෝ කියන්නේ නැතුව අනුර කුමාර ජනාධිපතිතුමාට බ්‍රාවෝ කියපු එක සම්බන්ධයෙන් මට අවුලක් තියෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි. දැන් මම කියන්නේ අපි කියපු දේ සජබේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ බ්ලූප්‍රින්ට් එකේ පිටු 42ක් තිස්සේ කියපු දේ ඔබලා අත් වශයෙන්ම ක්‍රියාත්මක කරන බවක් යම් විදියකට තේරුම් ගත්තත් නැතත් පේන්න තියෙනවා. හැබැයි ඊට එහාට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ විසින් එකඟ වුණ ඒ එග්‍රීමන්ට් එක ඒ ආකාරයෙන්ම වචනයක්වත් වෙනස් කරන්න නැතුව ඉස්සරහට කරගෙන යනවා. ඉතින් මම අනේ ඩිස්ටර්බ් කරන්න එපා බිමල් ඇමතුමා මට මගේ train of thought please talk after me.